කොහොමද ඔයාලට මං හිතුවා වෙනසකටත් එක්ක තෙමු අන්බොක්සිං වීඩියෝ එකක් අරන් එන්න. මාත් තෙමු ඕඩර්ස් ගොඩාක් දාලා තියෙනවා. ඒ වගේම මේක තමා මම අන්තිමට දාපු ඕඩර් එක. මං හිතුවා මේක ඔයාලට පෙන්නන්න. මේක මට හම්බුනේ අද. මේකේ පොඩි අයිටම් වගේක් තමයි තියෙන්නේ. අපි බලමු ඕපන් කරලා මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ ඇඳුමක් තමයි. මේ ඇඳුම් විතරයි තියෙන්නේ මේ පැකේජ් එකේ. මේක සුදු පාට ෂර්ට් එකක්. ඔයාලට වැදගත් වෙන දෙයක් මම කියන්නම්. මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. මොකද ෂේන් එකේ තෙමු එකේ තියෙන ඇඳුම් වල මැටීරියල් එක පොලියස්ටර් කියන මැටීරියල් එකෙන් තමයි මේ ඇඳුම් ඔක්කොම හදලා තියෙන්නේ. ඒ මැටීරියල් එක අපේ වගේ ලංකාවේ කියන්නේ සමකේ ආසන්න රටකට ගැලපෙන්නේ නැහැ. ගොඩක් රස්නේ ඇඟට මැටීරියල් එක සීත වගේ පැත්තකට නම් හොඳයි. නුවරදී බදුළු බණ්ඩාර වෙල වගේ මේ පැත්තකට නම් හොඳයි. සාමාන්‍යයෙන් පොඩ්ඩක් රස්නේ වැඩි පැති වෙලා එනම් මේ මැටීරියල් එක අඳින්න එපා කියලා තමයි කියන්නේ. මොකද මම ගොඩාක් ඇඳුම් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ආපු ප්‍රශ්නේ කාලේ නම් මට ගොඩක් අමාරු වුණා වැඳන් ඉන්න. ඕගොල්ලෝ බලන්න ඇතියි දැන් දැන මේක ගත්තේ කියලා. සිල්කි සුදු ෂර්ට් එකක් ඕන වෙලා තිබ්බේ හින්දා මම මේක දැම්මේ. මොකද ලංකාවේ හැමතැනම ෂොප් වලින් හොයන්න යන්න මට කම්මැලි හින්දා. ඒ වුණාට ඉතින් ලස්සන ඇඳුම් දැක්කම නම් ගන්න හිතෙනවා. ඔන්න ඊළඟට නම් තියෙන්නේ තෙමු එකෙන් හම්බෙන gift එකක්. මේක හැම ඕඩර් එකකටම ගන්න පුළුවන් පොඩි greeting card එකක්. මං ගාව නම් ඒ කාඩ් ගොඩක් තියෙනවා. හරි අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. චූටි අයිටම් එකක් තමයි තියෙන්නේ. මේක ජුවලරි එකක්. මේක නෝස් රින් එකක්. ඉතුවට වඩා නම් පොඩිම පොඩි. හැබැයි ඉතින් මීට වඩා ලොකු රින් එකක් නෝස් එකට දාන්න බෑනේ. මේක රුපියල් 100 ගාණක් වුණා. මට කියන්න බැරි වුණා කලින් ෂර්ට් එක 1000 ගාණක් වුණා. මේකේ පාට යන්නේ නැහැ කියලා තමයි තිබ්බේ. හැබැයි ඉතින් කොහොම වෙයිද දන්නේ. පාවිච්චි කරලා බලන්න. හැබැයි මම තෙමු එකෙන් ගොඩක් ජුවලරි අයිටම් අරන් තියෙනවා. ඒ වගේ පාටි ගියේ නෑ. මම හැබැයි හොඳට හොයලා බලලා තමයි ගත්තේ. සමහර ඒවා ගැන පාටි ගියා. මෙන්ෂන් කරලා තිබ්බේ නැති ඒ වගේ. කරලා නෑ කියන්නේ ඉතින් කොහොමවත් යන්න පුළුවන් නේ පාට. ඊළඟට තියෙන මේ ඕඩර් එකේ මම ආසම අයිටම් එක බෑග් එකක්. මම මේක එනකම් මග බලන් හිටියා. ඇත්තටම කියන්න ඕනේ මම තෙමු එකෙන් බෑග් 6ක් විතර අරන් තියෙනවා. මම ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකක් ගේන්නම් මේ බෑග් ගැන. ඇත්තටම ගොඩාක් ක්වොලිටි. හැබැයි පොඩ්ඩක් රිවිව්ස් හොයලා බලලා තමයි ගන්න ඕනේ. අඩු ගණන් වලට තියෙන ඒවා නම් ක්වොලිටි නැහැ. මේ බෑග් එකත් ක්වොලිටි. හැබැයි මම කලින් ඕඩර් කරපු බෑග් වල තරම් ක්වොලිටි ගන්නක් නැහැ. හැබැයි වරදක් නැහැ. ෆොටෝ එකේ තිබ්බ විදිහට බෑග් එක තියෙනවා. ඔයගොල්ලන්ටත් ෆොටෝ එකේ තිබ්බ විදිහට බෑග් එක වාඩිගේ අතට හම්බෙන්න ඕන නම් හොඳට රිවිව්ස් බලලා ඕඩර් කරන්න. මේ බෑග් එක මට මතක හැටියට රුපියල් 2000 ගාණක් වුණා. ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. තෙමු එකේ ඩිස්කවුන්ට් කාඩ් එකකට තමයි මට මේ බෑග් එකයි කලින් සුදු ෂර්ට් එකයි හම්බුනේ. මීට කලින් නම් මම මේ වගේ බෑග් ගත්තේ රුපියල් 1000 ගාණට වගේ තෙමු එකෙන්. දැන් නම් ප්‍රයිසස් වැඩි වෙලා ඒක තමයි මට මේක 2000කට ගන්න උනේ. කලින් දැක්ක වගේ බෑග් එකට පටියක් එනවා. ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඇතුලෙන් පොඩි ෂිප් දෙකක් තියෙන පොඩි කේසස් දෙකකුත් තියෙනවා. ඔයාලා බලන්නකො මේ බෑග් එක මොන වගේද කියලා. ඔයගොල්ලන්ට මේ බෑග් එක ගන්න ආසයි නම් පහලින් මට කමෙන්ට් එකක් දාන්නකෝ. මම මේකේ ලින්ක් එක තියන්නම්. සමහර විට out of stock වෙලත් වෙන්න පුළුවන්. මම මේ වෙලා තිබුණ නැත්නම් අනිවාර්යෙන් ලින්ක් එක දාන්න. ඔයාලට මේ බෑග් එක මොකක් හරි වෙඩින් ෆන්ක්ෂන් එකකට, ඔෆිස් එකකට, ඕනෙම පාටි එකකට දාන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරන පටියක් තියෙන හින්දා ඔයගොල්ලන්ට කැමති විදිහට ඇඩ්ජස්ට් කරලත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අයිටම් තුන තමයි මම ඕඩර් කරේ. ඔයගොල්ලෝ මේ වගේ අන්බොක්සිං වීඩියෝ බලන්න කැමති නම් මට කියන්න. මම තවත් වීඩියෝ ගේන්නම්. අදට ගිහින් එන්නම්.